ඔබේ ගෙදරක ඉන්නවා නම් අවුරුදු 20ක 25ක තරුණයෙක් හෝ තරුණියෙක්. දැන් ඔය මේ සාමාන්‍යයෙන් අපේ රටේ මේ දරුවන්ගේ වයස අවුරුදු 12 13 වෙච්ච ගමන් එනවනේ දෙකක් අර අපි තමයි හැම එකම දන්නේ. ඒක එනවද නැද්ද? එනවා. ඒක අපිටත් තිබුණා හරිද? මහාන වෙච්ච නිසා නැති උනේ නැත්නම් සමහරට මේ වෙනකන් ඒක නැති වෙන්නේ හේකුත් නැහැ. අවුරුදු 12 13 වගේ පහු වෙනකොට සාමාන්‍යයෙන් අපිට හිතනවා අම්මල මොනවද දන්නේ? එයාලට මේව තේරෙනවද? අපි තමයි හැම එකම දන්නේ. 900 ගණන් වල අම්මලට තේරෙනවද? 2000 ගණන් වල අපේ සිතුවිලි අම්මලට තාත්තලට මෙලෝ හසරක් තේරෙන්නේ නැහැ. අපි තමයි සේරටම වඩා උඩින් ඉන්නේ. එහෙම හිතන කාලයක් එනවද නැද්ද? එනවනේ. අපිට හිතනවා කාලෙකදී අපි තමයි හැම එකම දන්නේ කියලා. ඔය හැම එකම දන්න ඔබේ ගෙදර ඉන්න අවුරුදු 15ක 20ක දරුවෙක්ට මම කියනකොට මෙන්න මෙහෙම කියන්න. පුතේ අපි පන්සලට ගිහිල්ලා දානයක් දෙමු. ඔයා ගිහිල්ලා තනියම පන්සලට ගිහිල්ලා ලොකු හාමුදුරුවෝ එක්ක ඒ දානි පින්කම ගැන කතා කරගෙන එන්න. කතා කරන් එයිද? හැම එකම දන්නවනේ නේ. හැම එකම කරන්න පුළුවන් නේ. හැබැයි පන්සලකට ඇවිල්ලා පන්සලේ හාමුදුරුවොත් එක්ක කතා කරගෙන අඩුම තරමේ පින්කමක් කරන්නවත් අපේ බහුතරයක් තරුණ තරුණියන්ට අදහසක් පින්කම් කරන්න නෙවෙයිනේ. මේ බහුතරයක් අපේ දරුවෝ පන්සලකට ඇවිල්ලා අද පන්සලක ඇවිල්ලා ඇඳගෙන ඉන්න ඕනේ ඇඳුම මොකද්ද කියලා දන්නේ නෑ. ගොඩක් දරුවෝ තරුණ තරුණියෝනේ පන්සලකට ඇඳන් එන්න ඕනේ ඇඳුම මොකද්ද දන්නේ. පන්සලක ඇවිල්ලා කතා කරන්න ඕනේ කොහොමද කියලා දන්නේ. හාමුදුරු කෙනෙක් එක්ක කතා කරද්දි කතා කරන්න ඕනේ කොහොමද කියලා දන්නේ නෑ. කාගේද වැරද්ද? දෙමව්පියෝ ඒ ආදර්ශය දුන්නේ නෑනේ. නිකමට හිතන්න මේ පන්සල අවුරුදු කීයක් විතර පරණයිද? 20ට වඩා පරණයිද? 100ක් විතර පරණයිනේ. හිතන්න ඔබට මතක ඇති කාලේ ඔය වැඩිහිටිය අම්මලා තාත්තලා පොඩි කාලේ පන්සලට එනකොට සෙරප්පු දෙක ගැලුවේ කොහෙන්ද? ඉස්සරහමනේ. අද වෙනකොට ගලවන්නේ කොහෙද? බලන්නනේ අවුරුදු ගානකට කලින් ඔබ ඔබේ දෙමව්පියෝ එක්ක එද්දි සෙරප්පු දෙක ගලවපු තැනයි අද පන්සලේ සෙරප්පු දෙක ගලවන තැනයි පවා වෙනස්ද නැද්ද? වෙනස්. සමහරට ධර්මශාලාව ළඟටම දාන් යනවානේ. සමහරට ආවාසේ ළඟටම දාන් යනවා. ඉස්සර අඩුමර ගේට්ටුවෙන් ඇතුළට සෙරප්පු දෙකක් දාන් ආවේ නෑ. බලන්න මේක කොච්චර පිරිහෙනවද කියලා. ඒකේ අවාසනාවන්තම දේ තමයි අපේ මේ සම්බුද්ධ ශාසනය, මේ වටින සම්බුද්ධ ශාසනය වැඩි කල් තියෙයිද? තියෙන්නේ නෑනේ. අද තරුණ දරුවෝ, තරුණ තරුණියෝ පින්කමක් කරන්න දන්නේ නැත්තම්, පන්සලක් බණක් දහමක් හුරු නැත්තම් හිතන්න තව අවුරුදු 20ක් යද්දී අද අවුරුදු 20ක් වෙන දරුවෙක්ට වයස කීයද? 46යි නේ. තව අවුරුදු 20කින් අද අවුරුදු 20ක් වෙන දරුවෙක්ට අවුරුදු 40යි. එදාට සමහර විට මේ පින්කම් කරන, පින්කම් ගැන දන්න වැඩිහිටියක් බහුතර අම්මලා තාත්තලා සමහර විට එක්ක මේ ලෝකෙන් නැති වෙන්න පුළුවන් නේ. සමහර විට හිටියත් පින්කමක් කරන්න ශක්තියක් නැති වෙන්න පුළුවන්. එදාට පින්කම් ටික කරන්න ඉන්නේ කවුද? මේ දැන් ඉන්න තරුණ තරුණියෝනේ. හුරුවත් තියද දානයක්වත් දෙන්න. හිතන්න තව අවුරුදු 20ක් ඉස්සරහට පන්සලකට දානයක් දෙන්න කෙනෙක් ඉඳීද? පිරිස හරි අඩු වෙනවනේ. පන්සලකට දානයක් දෙන්න කෙනෙක් නැති වෙයි. මේ ශාසනය රැකගන්න කෙනෙක් නැති වෙයි. අපි මේ හිත පුරුදු කළම තියෙන්නේ හොඳ දෙයට වඩා මොකක්ද දකින්නද? නරක දේ දකින්නනේ. ඒ නිසා එදාට සමහර විට මේකේ වැරදිම කිය පන්සල් වල අඩුපාඩුම කිය ශාසනයේ අඩුපාඩුම කිය ඉඳී ආයි ඉතුරු වේද කෙනෙක් මහාන වෙන්නවත් නෑනේ. හිතන්න තව අවුරුදු 20ක් 25කින් දාන ටිකක් හම්බ වෙන්නේ නැතකොට මේ ශාසනය රැකගන්න පිරිසක් නැති වෙනකොට කවුරුවත් මේකේ සිවුරක් දාගන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. එදාට මේක රැකගෙන යන හාමුදුරුවෝ සමහරිට නැති වෙයි. එදාට මේක රැකගෙන යන අපේ තරුණ පිරිස වැඩිහිටිය වුණාම ඒ අයට මේ ගැන අවබෝධයක් නැති වෙයි. වැඩි කාලයක් මේ ශාසනය පවතින එකක් නැහැ. ඒ නිසා අදම මේ ඔබේ දරුවන්ට පින්කම් කරන හැටි පුරුදු කරන්න.